ඊට අමතරව දැන් උදේ අනිත් පැත්තෙන් දැන් අර ඔක්කාරට එනවා නිකන් නෝෂියා වොමිටිං කියලා එනවා. ඒක වෙන්නේ අර ප්‍රෙග්නන්සි එකේ ප්ලැසෙන්ටා එකෙන් එන SCG කියන හෝමෝනේ ඇගේ වැඩි වෙනකොට ඒකින්ද නෝෂියා වොමිටිං දෙනවා. ඒතකොට දැන් මේ ඇවිල්ලා කියනවා අපිට මේ දවස් සතියකට බත් කටක්වත් කෑවේ නැහැ කියලා. මම කිව්වා බත් ඇටයක් කවද ඇති කියලා. කියන්නේ අනිත් එක ඒලන අපි කියනවා කැමති පහසු කැමති කෑමක් කන්න ඇලර්ජික් වෙන්නේ නැති. මොකද අපිට ඒ තරම් කැලරි හොන්නේ නැහැ මුල් මාස තුනේදී බබාට. මොකද අපේ ඇඟේ කොහොමත් ඇඟේ ස්ටෝර් කරපු එනර්ජි තියෙනවා. අපිට මයික්‍රෝ නියුට්‍රියන්ස් ටික විටමින්ස් ටික අපි කොහොමත් ගන්න සප්ලිමන්ට්ස් වලින් හම්බ වෙනවා. ඊට අමතරව ලොකු එනර්ජියක් අවශ්‍ය නැහැ. ඉතින් අර ඒක හරිය කොමන් දෙයක් වොමිටිං කියන එක. හැබැයි වොමිටිං එකකින් හින්දා ගොඩක් එයාගේ weight එක අඩු වෙනවා නම් අපි දැන් අපි ට්‍රීට් කරන තරමට වොමිටිං අපි මේ ගේජ් කරන්නේ දැන් ප්‍රෙග්නන්ට් වෙනකොට weight එක අඩු වෙන්නේ ගොඩක් වාට අම්මලා කන්නේ බොන්නේ අපිට. ඒ ලෙවල් එකට එනවා නම් අපි අනිවාර්යෙන් ඒ වොමිටිං වලට ඒ නෝෂියා එකට අපි බෙහෙත් කරනවා. ඒතර දැන් ගොඩක් වෙලාවට පොදුයි මං සල්ලෙකුත් දැනට ලෝකේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන ඕනම වමනට දෙන බෙහෙතක් ප්‍රෙග්නන්සි එකේ සේෆ්. මම බ්ලැන්කට් ස්ටේට්මන්ට් එක කියවුණාට ඒක වෛද්‍ය කෙනකින් මේ ලියා ගන්න ප්‍රිස්ක්‍රිප්ෂන් එක හැබැයි බයෙන්ඩ ඕනේ නෑ. ඒ අවශ්‍ය මාත්‍රාව හරි විදිහට ගත්තොත් ගොඩක් වාට ඒ සිම්ප්ටම්ස් අඩු කර ගන්න පුළුවන්.